අතිපූජ්‍ය මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අම්පිටිය කොට්ටාසය නියෝජනය කරන ජයන්ත රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම රේටියගම කොට්ටාසය නියෝජනය කරන දුමිල ගෝන්දේනිය හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාගෙන් අවසරයි. ඒ වගේම කරල්ලියද්ද කොට්ටාසය නියෝජනය කරන කුමාර ඒකනායක මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම රංගල කොට්ටාසය නියෝජනය කරන නදී කස්තනායක මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම මකුන්දනිය කොට්ටාසය නියෝජනය කරන උපතිස්ස මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම ජයන්ත රාජපක්ෂ මැතිතුමාට සහාය දැක්වීම සඳහා පැමිණි මාර්ග සංවර්ධන අධිකාරියේ හිතවත් ඒ මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අම්පිටිය කොට්ටාසය සියලුම ජනතාවගෙන් අවසරයි. මම මේ වෙලාවේ ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝගේ ගම වෙනුවෙන් කෙනෙක් තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රාදේශ සභා මැතිවරණය සඳහා කෙනෙක් සොයාගෙන යන අවස්ථාවේ මට හම්බුණ හොඳම කෙනෙක් තමයි මේ ජයන්ත රාජපක්ෂ මැතිතුමා. ඉතින් මම මගේ ලයිස්තුවේ ඉහළින්ම ඉන්නේ මෙම කොට්ටාසය ජයග්‍රහණය කරන මෙතුමා. ඉතින් මම ඕගොල්ලෝගෙන් ඉල්ලනවා මෙතුමා ප්‍රාදේශ සභාව සඳහා දිනවීමට ඕගොල්ලෝගේ මනාපය ලබා දෙන්න. ඉතින් මේ ජයන්ත රාජපක්ෂ මැතිතුමා ගැන කිව්වොත් මම මගෙත් එක්ක වැඩ කරද්දී අති කාර්ය සූර දක්ෂ කෙනෙක් විදිහට තමයි මම මේ වෙලාවේ හඳුන්වන්නේ. ඉතින් මට ලොකු හයියක් මෙම කියන්නේ අපේ ශ්‍රී ලංකා බොද්ධයන් නිදහස් පෙරමුණ අපේ පෙරමුණ මේ වෙලාවේ පොඩ්ඩක් වැටිලා හිටියත් අපිට මේ දක්ෂ මේ වගේ ජයන්ත රාජපක්ෂ මැතිතුමාලා වගේ දක්ෂ ඒ වගේම මගේ අනිත් රේඩියගම කොට්ටාසේ මම සියලුම කොට්ටාසවල മന്ത്രിතුමාලා ගැන කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ලොකු හයියක් අපිට මේ ගමන යන්න. ඉතින් හැමෝම දක්ෂ ටීම් එකක් තමයි මගෙත් එක්ක ඉන්නේ. මොකද ඒක පැහැදිලිව ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙනත් ඕගොල්ලන්ට අනිත් මේ කට්ටියත් එක්ක ගත්තොත් එහෙම අපේ ලයිස්තුව ඉතින් අපේ ලයිස්තුව හරිම හොඳම දක්ෂම ටීම් එක මගෙත් එක්ක ඉන්නේ කියලා මම ඇත්තටම සතුටු වෙනවා. ඒත් එක්කම මෙම කොට්ටාසේ දිනවීම සඳහා ජයන්ත රාජපක්ෂ මැතිතුමාට ඕගොල්ලෝ හැමෝගෙම ඡන්දය මයි 6 වෙනිදා ගිහිල්ලා ලබා දීලා එතුමා ඉහළින්ම මෙම ප්‍රාදේශ සභා මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා ඕගොල්ලෝගේ දායකත්වය ලබා දෙන්න. මොකද මේක ගමේ ඡන්දයක්, රට කරන ඡන්දයක් නෙවෙයි, මේක ගමේ ඡන්දයක්. ඉතින් ගමේ සංවර්ධන කටයුතු සඳහා මෙතුමා දායක කරගන්න ඕගොල්ලෝගේ වැඩ ඉස්සරහට ගෙනියන්න. ඉතින් මම වැඩිදුර කතා කරන්නේ නැහැ.